Oppo Advance Power Night 2025 සමගිනුයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අතර වාරේ අපි බොහෝ දෙනෙක් සමග කතා බහ කරා. ඒත් එක්කම අපිට ජීවිතේ අයන්නෙන් පටන් ගන්න වෙන අවස්ථාවල් බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ අතර වාරේදී ලංකාවේ මේවත් කාලවකවනුවේ ජනප්‍රියතම නගරයකට තමයි අපි යන්නේ අහංගමට යන්නේ. ඉතින් අහංගම ගමගේ ෆෝන් ෂොප් කිව්වොත් එහෙම ෆෝන් එකක් ගන්න කෙනෙක් මුලින්ම යන තැනකට තමයි අපි ආවිල්ලා ඉතින් කතා බහ කරන්නේ. ඉතින් ගමගේ මහත්මයා ඉන්න අපත් සමගින් කතා බහ කරන්න. මොන වගේ ෆීඩ්බැක් එකක්ද තියෙන්නේ Oppo ෆෝන් එකක් සිලෙක්ට් කරන පාරිභෝගිකයන්ගෙන් ඔයාට හම්බෙන ෆීඩ්බැක් එක දැනගන්න කැමතියි. අනිවාර්යෙන් Oppo කියන බ්‍රෑන්ඩ් එක ඉතාම හොඳම බ්‍රෑන්ඩ් එකක්. Oppo කියන බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරොත් කස්ටමර් අනිවාර්යෙන්ම අවුරුදු 5කට එහා පැත්තේ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක්. Oppo කියන එකේ ෆීචර්ස් එක හොඳයි, කැමරාව හොඳයි. ගාත් කල් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි. Oppo කියන බ්‍රෑන්ඩ් එකේ ලස්සන ඩිසයින් ටිකකුත් තියෙනවා. ඒ වගේම මේකේ පර්ෆෝමන්ස් හොඳයි. ඒ වගේම මේක ගැන කතා කරන්න දෙයක් නැහැ. Oppo කියන බ්‍රෑන්ඩ් එක ගත්තොත් එයා ෆෝන් එක කැඩුනත් අයිමත් Oppo එකක් තමයි ගන්නෙ. ඒ කියන්නේ Oppo කියන බ්‍රෑන්ඩ් එක Advance name එකත් එක්ක Oppo කියන බ්‍රෑන්ඩ් එක කවදාවත් වරදින්නේ නැහැ. Oppo කියන බ්‍රෑන්ඩ් එකට අපි හරි ආදරේ. ඒ වගේම කස්ටමර්ලුත් හරි කැමති Oppo කියන බ්‍රෑන්ඩ් එක. 2025 Oppo කියන බ්‍රෑන්ඩ් එක දැන් ඉතාමත් හොරු බියුටි ඩිසයින් එකකට ලස්සන ඩිසයින් එකට හරහා තවත්ම ප්‍රයිස් රේන්ජ් එකත් හරිම හොඳයි. වෙන බ්‍රෑන්ඩුත් එක්ක ගලුවාම Oppo කියන බ්‍රෑන්ඩ් එකට ඇත්තටම quality price එකක් දීලා තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකට ගත්තොත් ඉතින් ඔයාලා කවදාවත් ෆෝන් එක අවුරුද්දෙන් අවුරුද්දට චේන්ජ් වෙන්න ඕනේ නැහැ. Oppo කියන බ්‍රෑන්ඩ් එක ගත්තොත් ඔයාලට අනිවාර්යෙන්ම අවුරුදු 5ක් දුවන්න පුළුවන්. ඒ බ්‍රෑන්ඩ් එකට අපි හරි කැමතියි. මේ බ්‍රෑන්ඩ් එකට හදවතින් ආදරේ දෙන්නේ කතා කරන වචන වලින් අපිට ඒ ගැන ගමගේ මහත්මයා තේරෙනවා. ඒත් එක්කම දැනගන්න කැමතියි. දැන් අපි වාහනයක් ගත්තොත් සදාකල් ඔබ මගේ වෙනවා කියලා සමහර වාහන වලට කියනවනේ. හැබැයි ෆෝන් එකක් ගත්තොත් සදාකල් ඔබ වගේ වෙනවා නම් අපි හැමෝම කැමතියි. මොකද ෆෝන් එකක් ගන්නේ පාවිච්චි කරන්න ඒක හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා නම්. ඩියුරබිලිටි එක ගැන මොකද දන්නේ? කල්පවත්ම ගැන මොකද දන්නේ Oppo ෆෝන් එකේ? කල්පවත්ම නම් ඉතින් අනිවාර්යෙන්ම 5 years පාවිච්චි කරන්න පුළුවන් කස්ටමර්ට. කස්ටමර්ගේ ෆෝල්ඩ් එකක් නැත්තම් පාවිච්චි කරන්න පුළුවන්. කස්ටමර් දැන් හයි රේන්ජ් එකකට ගියොත් වතුර දාගෙනවත් පාවිච්චි කරන්න පුළුවන්. වතුර දාන්න ෆෝන් එකත් ඇවිල්ලා තියෙනවා. පොළවේ ගහන්න පුළුවන් ෆෝන් එකත් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කස්ටමර්ට බජට් එකේ හැටියටම කස්ටමර්ට උඩට යනවා නම් ඒ විදිහට පොළවේ ගහගෙන වතුර දාගෙන පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් නෝමල් බජට් එකකට ගත්තොත් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 5 නම් අනිවාර්යයෙන්ම කස්ටමර්ට යූස් කරන්න පුළුවන්. Oppo කියන බ්‍රෑන්ඩ් එක. අනිවාර්යයෙන්. දැන් අහංගම ඉන්නවනම් මුහුද කියන්නේ අපේ හදවත වෙලානේ තියෙන්නේ අහංගමට. මුහුදු වතුරටත් ප්‍රශ්නයක් නැද්ද? ඒත් ඒකම ෆොරින කෙනෙක් ආවොත් ෆොරින කෙනෙක් Oppo බ්‍රෑන්ඩ් එක නම කියලා ඉල්ලලා තියෙන අවස්ථාවන් හම්බෙලා තියෙනවද? අනිවාර්යෙන්ම ඉල්ලලා තියෙනවා. Indian peoples come here Sri Lankan now Oppo brand name is Durability. Indian brand Indian people many Oppo brand using. කියන්නේ ලෝකේ ඕන පැත්තකින් කවුරු ආවොත් එහෙම Oppo නම කියලා ඉල්ලනවා. අනිවාර්යෙන්ම Oppo කියන නම ඉල්ලනවා. Oppo කියන බ්‍රෑන්ඩ් එකට හරි කැමති බ්‍රෑන්ඩ්. 2005 Oppo බ්‍රෑන්ඩ් එක අනිවාර්යෙන්ම මේ අප් වෙනවම තමයි අනිවාර්යෙන්ම. ඒත් එක්කම දැනගන්න කැමතියි මොන වගේ සහයෝගයක්ද Advance ආයතනයෙන් ලැබෙන්නේ ඔබේ කාර්ය නැත්නම් මේ ව්‍යාපාරය දියුණු කරගන්න ඒත් එක්කම පාරිභෝගිකයන් හොඳ සේවාවක් ලබා දෙන්න. Advance කියන නේම් එකත් එක්ක Oppo පාරිභෝගිකයට හරි බය නැතුව ෆෝන් එක ගන්න පුළුවන්. Advance නේම් එක තාම තියෙනවනේ. Advance නේම් එකත් එක්ක Oppo කියන බ්‍රෑන්ඩ් එකට හරි කැමති කස්ටමර්. එහෙනම් බෙන් ස්ටුඩියෝන් දෙනවා ගමගේ මහත්මයාට අපි all the best wish you all the very best අපි ආංගවදී හම්බ වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා Oppo Advance Power Night 2025.